බුද්ධකාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම දෙවන කොටස. අපි පළවෙනි කොටසින් කතා කරේ ෂට්ශාස්ත්‍රවරු සහ ඔවුන්ගේ ඉගැන්වීම්. දෙවෙනි කොටසෙන් අපි කතා කරන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය අනුගමනය කරපු තවත් ආගමික කණ්ඩායම් කීපයක් පිළිබඳව. ඒ අතර පරිබ්‍රාජකයෝ තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ. කයට අධික ලෙස දුක් දෙන අත්කිලමතානුයෝගයේ නිරත පුද්ගලයන්. ලෝකයේ ශාස්වතද අශාස්වතද, ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද, ජීවය හා ශරීරය එකක්ද දෙකක්ද යනාදී ගැඹුරු දාර්ශනික ප්‍රශ්න පිළිබඳව විමසමින් වාද විවාද හා සාකච්ඡා පවත්වමින් සැරිසරු පුද්ගල කොට්ටාසයක් තමයි පරිබ්‍රාජකයෝ කියන්නේ. මොවුන් කෙඳි වර්ග වලින්, පට්ටා වලින්, අස්ලොම් වලින් හෝ කෙස් වලින් තැනූ සිවුරු දරුව අතර දිගු කෙස්, ලොම් හා නිය ඇත්තෝ වුණා. ඇතැම් පරිබ්‍රාජකයෝ නිරුවත් පැවිද්දෝ වුණා. ස්ථිර වාසයක් නොමැති අතර ත්‍රිදණ්ඩක් අතින්ගෙන වාද විවාද කරමින් හැසිරුණා. වජ්ජගොත්ත, දීඝනක, කේනිය, වේකනස්ස වැනි පරිබ්‍රාජකයන් බුදුන් සමගද සාකච්ඡා පවත්වලා තියෙනවා. ස්වකීය ලබ්ධිය හැර බුදුන් සරණ ගිය පරිබ්‍රාජකයන් ගැනද ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතැම් භික්ෂූන්ද මුලදී පරිබ්‍රාජක ජීවිත ගත කරලා තියෙනවා. සරියොත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම සංජය පරිබ්‍රාජකයාගේ අතවැසිව තමයි ඉඳලා තියෙන්නේ. සුන්දරී, ජම්බෝ නමින් පරිබ්‍රාජිකාවන්ද එකල වාසය කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේද ඇතැම් විට නික්‍රෝධ වැනි පරිබ්‍රාජකයන්ගේ ආරාම වලට වැඩම කරලා තියෙනවා කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අචේලකයෝ. මොවුන් නිරුවත් සාධුවරයෝ වෙනවා. මොවුන් දත්තකිලමතානුයෝගීව ජීවත්ව ඇත. නග්නව සිටිමින් යහපත් සිරිත් ඉවත දමා කෑමට පසුව අතලෙව කෑම, හඬ ගැසූ විට නොපැමිණීම, ඉතා අඩුවෙන් ආහාර ගැනීම, වනමුල් වනපලා වැළඳීම වැනි දෑ අනුගමනය කරලා තියෙනවා. කෙස් වලින්ද සම් වලින්ද ගස් පොතු කෙඳි ආදියෙන්ද කළ සිවුරු දැරීම, කටු පෝරු කුඩා බැමි ආදී නිදා ගැනීම, දූවිලි තවරා ගැනීම වැනි වෘත අනුගමනය කරමින් වාසය කරනවා. ඇතැම් විට ගවයන්, එළුවන්, බල්ලන් වැනි සතුන් අනුගමනය කරමින් ජීවත් වී ඇත. ආජීවකයෝ. මොවුන්ද නිරුවත් පැවිද්දෝ වූ අතර ඇතැම් ආජීවකයෝ උඩුකයේ එක් පැත්තකට පමණක් වස්ත්‍ර දැරූහ. මක්කලි ගෝසාලද ආජීවකෙක්. ඔහුද අත්තකිලමතානුයෝගීව දුෂ්කර වෘත හා උපවාස කරමින් සිට ඇත. අතින් දණ්ඩක් දැරූ මොවුන් ජනයා විසින් දෙනු ලැබූ ආහාර වලින් යැපී ඇත. උපක, පාර්ධක වැනි ආජීවකයන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඇතැම් ආජීවකයන්ට ආරාම තිබී ඇති අතර සමහරු ගිහි ගෙවල් වල නැවතී සංග්‍රහ ලැබූහ. ජටිලය. හිසෙහි රැඳුණු ජටාවකින් යුක්ත වූ බැවින් මෙනමින් හඳුන්වලා තියෙනවා. සංචාරක පැවිද්දන් වූ නමුත් ස්ථීර ආරාම තිබී ඇත. ඒකාන්තයෙන්ම රහතුන් යයි පළ කළ මොවුන් ජනයාගේ විවිධ පූජෝපහාරයන්, රජුන්ගේ සම්මාන ආදියද ලබා ඇත. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන බුදුසසුනට ඇතුළු වූ සුප්‍රසිද්ධ තුන්බෑ ජටිලයන්. ගිනි දෙවියන් පිදීම මොවුන්ගේ මූලික කාර්යයක් වී ඇති අතර ජලයෙහි කිමිදෙමින්, හැසිරෙමින්, ඉසගනිමින් උදක ශුද්ධිය නම් ශික්ෂාවක් අනුගමනය කරලා තියෙනවා. නිගණ්ඨයෝ. කෙලෙස් ගැටවලින් තොරයයි කියා සිටි පිරිස නිගණ්ඨයෝ වූහ. මොවුන් නිගණ්ඨනාථ පුත් ශාස්ත්‍රූවරයාගේ ශ්‍රාවකයෝ. මොවුන් ශ්වේතාම්බර දිගම්බරයයි දෙයක් හරයි. සිරුරෙහි මඩ තවරා ගැනීම, දූවිලි වලින් සිරුර වැසී යාමට ඉඩ හැරීම, ආහාර නොගෙන සිටීම, රත් වූ ගල් උඩ නිදා ගැනීම, ඇන තියා නිදාගෙනම සිටීම ආදී දුෂ්කර චර්යාවල නිරත වුණා. සිය ශාස්ත්‍රූවරයා යමින් පරම අවිහිංසාවාදීව ජීවත් වූ පිරිසක්. බුදුරදුන් පහළ වන විට ಭಾರತයේ පැවති සමකාලීන දාර්ශනික මතවාද හෙවත් දෘෂ්ටි 62ක් පිළිබඳ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. එය තමයි පූර්වාන්ත කල්පිතවාද 18යි, අපරාන්ත කල්පිතවාද 44යි. පූර්වාන්ත කල්පිතවාද 18 තමයි කේවල ශාස්වතවාද 4යි. ඒකච්ච ශාස්වතවාද 4යි. අන්තානන්තිකවාද 4යි. අමරා වික්කේපවාද 4යි. අදිච්ච සමුප්පන්නවාද 2යි. ඊළඟට අපරාන්ත කල්පිත වාද 44 තමයි සංඥාවාද 16යි, අසංඥාවාද 8යි, නේව සංඥාන අසංඥාවාද 8යි, උච්ඡේදවාද 7යි, ditta ධම්ම නිබ්බානවාද 5යි. මෙම දෘෂ්ටිවාද දෙසට ශාස්ත්‍රයේ උච්ඡේදය යනුවෙන් මූලික වශයෙන් වර්ග කරලා තියෙනවා. සියල්ල සදාකාලිකය, ලෝකයේද ආත්මයේද නිට්ටය, අවිපරිණාමීය ලෙස සැලකීම ශාස්ත්‍රත දෘෂ්ටිය.
මරණයෙන් සියල්ල අවසන් වේ, ආත්මය ඇත, එහෙත් මරණයෙන් කෙලවර යයි පිළිගැනීම උච්ඡේද දෘෂ්ටිය. මෙහිදී දෘෂ්ටිවාද ලෙස හඳුන්වලා තියෙන්නේ ආගමික හෝ දාර්ශනික වශයෙන් දැඩිව අන්තගාමීව එල්බ ගන්නා ලද මතවාද. මෙහිදී අන්තගාමීව එල්බගත් දෘෂ්ටියම සත්‍ය බවත්, සෙසු දෘෂ්ටි අසත්‍ය බවත් දැක්වීමට එම මහාන බමුණන් සාධකගෙන හැර දක්වලා තියෙනවා. බ්‍රහ්මචාර සූත්‍රයෙන් දෙසරක් දෘෂ්ටි මූලික වශයෙන් ආකාර දෙක තමයි පූර්වාන්ත කල්පිතය සහ අප්‍රාන්ත කල්පිතය. පූර්වාන්ත කල්පිතය කියන්නේ අතීතයේ විමසා ඒම මෙනෙහි කොට එමගින් දෘෂ්ටිවාද ගොඩ නැගුවා. අප්‍රාන්ත කල්පිතය කියන්නේ අනාගතයේ විමසා ඒම මෙනෙහි කොට එමගින් දෘෂ්ටිවාද ගොඩ නැගුවා. මෙම දෙසර දෘෂ්ටි අතරින් කිසිවක් බුදුදහමට ඇතුළත් වෙන්නේ නැහැ. බුදුදහමේ වැදගත් ලක්ෂණයක් වෙන්නේ 63 වන දෘෂ්ටියක් ප්‍රකාශ කිරීම. පාලි සූත්‍රවල සඳහන් වන බුදුරජාන් වහන්සේ විසින් එකෙල්ලේම විසඳුන් නොසපයන ලද අව්‍යාකෘත පසකින් තබන ලද ටපනීය ප්‍රශ්න 10ක් ගැන සඳහන් වෙනවා. බ්‍රහ්මචාර සූත්‍රයේදීද මජ්ක්‍ධිම නිකායේ අග්ගිවජ්ජගත චූලමාලුන්ක්‍ය සූත්‍රයන්හිද මෙම ප්‍රශ්න හමු වෙනවා. ඒ තමයි ලෝකේ ශාස්වතද, ලෝකේ අශාස්වතද, ලෝකේ අන්තවත්ද, ලෝකේ අනන්තවත්ද, ජීවය හා ශරීරය එකක්මද, ජීවය හා ශරීරය දෙකක්මද, තථාගත මරණින් මතු වේද, තථාගත මරණින් මතු නොවේද, තථාගත මරණින් මත්වෙයි හා නොවේද, තථාගත මරණින් මතු නොවේයි හෝ නොම වේද. මෙම ප්‍රශ්න නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස හේතු නොවන බැවින් මේවා අව්‍යාකෘත ලෙස හඳුන්වනවා. තිත්තායන සූත්‍රයට අනුව බුද්ධකාලීන දාර්ශනික පරිසරයේ පිළිගන්නු වෙනත් මතවාද තුනයි. ඒ තමයි ඊශ්වර නිර්මාණවාදය, අහේතුක අප්‍රත්‍යවාදය, පුබ්බේකත හේතුවාදය. ඊශ්වර නිර්මාණවාදය කියන්නේ සියල්ලට අධිපති, සියල්ල දන්නා, සියලු බල ඇති ඊශ්වරයෙකු පිළිගෙන ඒ සියල්ල ඒ අනුවම සිදුවන බව. අහේතුක අප්‍රත්‍යවාදය කියන්නේ සියල්ල හේතුක අප්‍රත්‍යව හේතුවක් ප්‍රත්‍යක් නැතිවම ඉබේම අකස්මිකව සිදුවේ පිළිගැනීම. පුබ්බේකත හේතුවාදය කියන්නේ සියල්ල පෙර කරන ලද කුසල අකුසල කර්ම අනුවමයයි පිළිගැනීම. ආත්මවාදය ප්‍රධාන දෘෂ්ටිවාදයන් ඉපදීමට මුල් වූ වාදය. මම යනු කවරෙක්ද? මම යනු රූපේද, වේදනාවද, සංස්කාරයද, විඥානයද යන ගැටලුව ඔස්සේ චින්තනය මෙහෙවීමෙන් ආත්මවාදී ඉපදී ඇත. සියල්ල අනවරතයෙන් වෙනස් වන අතර නොවෙනස් වන නිත්‍ය පදාර්ථය ආත්මයයි පිළිගන්නා ලදී. ආත්මය නිත්‍ය වුවත් එය භව සංක්‍රමණික බවත් අවසානයේ පූර්ණ පවිත්‍රත්වයේ ලද පසු මහා බ්‍රහ්මයා හා එක්වන බවත් මෙහිදී සැලකුණු. බුදුදහම විසින් මේ විපරීත දෘෂ්ටියක්සේ සලකා බැහැර කර ඇති අතර පංචස්කන්ධය තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමෙන් ආත්මවාදී උපදනා බව පෙන්වා දීලා තියෙනවා. බුදුදහම විසින් මෙම දෘෂ්ටි දෙකම කියන්නේ ශාස්ත්‍රත සහ උච්ඡේද අන්ත දෙකක් ලෙස හඳුන්වා ඇති අතර එම අන්ත දෙකටම මධ්‍යස්ථ වූ දහමක් දේශනා කරලා තියෙනවා. මේ විදිහට තමයි බුද්ධකාලීන ಭಾರತೀಯ ආගමික දාර්ශනික පසුබිම දෙවෙනි කොටස ඇතුළුව සම්පූර්ණ පාඩම අවසන් වෙනවා.